අපි විශාල ප්‍රයත්නයක් දරමින් තිබෙනවා මේ ආර්ථිකයේ ස්ථාවරභාවය නිර්මාණය කරන්න. මම ඔබලට එකක් කියන්නම්. ඕනතරම් දේශපාලනය කරන්න. ආර්ථිකය අස්ථාවර වීම සඳහා අවශ්‍ය වෙන බොරු අසත්‍ය කරුණු සමාජගත කරන්න එපා. හරිද? සමහර අයට ඔබගේ ආර්ථික විශේෂඥයින් ලෙස නාමකරණයක් තියෙනවනේ. හරිද? මම දන්නේ නාමකරණයක් තියෙන. ඒ වගේ අය විසින් කරන ප්‍රකාශයන් හොඳට මතක තියාගන්න වගකීම් සහිත ප්‍රකාශයන් බවට පත් විය යුතුයි. එවැනි ප්‍රකාශයක් යලි අපේ රටේ මූල්‍ය වෙළඳපොලේ විශාල අස්ථාවරභාවයක් නිර්මාණය කළ හැකියි. ඒ නිසා අපි හැමදෙනාම අපි හිතනවා නම් මේ ආර්ථික ස්ථාවර කර ගැනීම ඒක ආණ්ඩුවක් හැටියට අපේ විතරක් වගකීමක් නොවේ. මේ ආර්ථික ස්ථාවර කර ගැනීම පුරවැසියන් ලෙස ඒ වගේම මහජන නියෝජිතයන් ලෙස අපි හැමදෙනාගේ වගකීමක්. අපි දේශපාලන පිටිය ඕනතරම් රණ්ඩු වෙමු. ඕනතරම් එකිනෙකාට අවශ්‍ය වෙන ප්‍රහාරයන් එල්ල කරගමු. හැබැයි මම ඔබෙන් ඉල්ලා හිටනවා ආර්ථිකය පිළිබඳ අවදානම් සහිත අසත්‍ය කරුණු සමාජයට ඉදිරිපත් කරන්න එපා. හෙටය කොටස් වල බලපෑමක් ඇති කළ හැකියි. හෙටයක අපේ බැංකු පද්ධතිය කරේ විශ්වාසයට බලපෑමක් ඇති කළ හැකියි. හෙට අපේ රට දිහා බලාගෙන ඉන්න ආයෝජකයන්ට අවිශ්වාසයක් නිර්මාණය කළ හැකියි. එයි හින්දා හොඳින් සුමටව ගලාගෙන යන ආර්ථිකයේදී ප්‍රකාශ වලට බරපතල භාවයක් ඉන්නේ නැහැ. හැබැයි කඩාවැටුණු ආර්ථිකයක නැවත ඊටමත් ප්‍රවේශමින් ස්ථාවරභාවය නිර්මාණය කරමින් තිබෙන ආර්ථිකයකට සැකය හදන්න එපා. පළමු සැකය තිබෙනවා නම් අපි හම්බෙලා කතා කරන්න. සැකයක් තියෙනවා නම් කොතනක හරි අපිට හම්බෙලා කතා කරන්න. කතා කරලා ඒ සැකේ නිරවුල් වෙන්නේ නැත්නම් එළියට කියන්න. සැක මත කරුණු අවිචාරාත්මක එළියට කියන්න එපා. සැක ඇතන ඕන වෙලාවක අපි දන්න අය මේ අපි වෙන අය වගේ එහෙම නෙවෙයි අපි දන්නේ මේකට වාඩි වෙලා හිටපුවා එකට මූණු එකට නේද එහා පැත්තේ බංකුවල වාඩි වෙලා හිටපු අය ඕන වෙලාවක මේව සැකයක් තිබෙනවා අපි ගන්න මෙතන සැකයක් තියෙනවා අපි ඒක කියන්නම්. හැබැයි සැකය සහිතව අවදානාත්මක කරුණු එළිය කියන්න එපා. ඒක අපේ රටේ ආර්ථිකයේ මේ වෙලාවේ ස්ථාවර කර ගැනීම සඳහා දරන ප්‍රයත්නයට විශාල බලපෑමක් ඇති වෙන නිසා අපි හැමදෙනාම වගකීම යුතු හැසිරිය යුතු වෙලාවක් මේ ආර්ථික ස්ථාවර කිරීම සඳහා දරන ප්‍රයත්නය සාර්ථක කර ගැනීම සඳහා